කොහොමද කට්ටියට මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ෆ්‍රී ෆයර් එකට ප්‍රීසී මූවමන්ට් එක ගන්න කියලා. ඒ කියන්නේ ෆයිල්ස් පැනල් කිසිම දෙයක් දාන්න ඕනේ නැහැ. ෆ්‍රී ෆයර් එකේම දීලා තියෙන ඔප්ෂන් එකක් තමයි ඒක. අපිට ඕන නම් අංශක 360ටම කරගන්න පුළුවන්. එනිමින්ගේ ඔලු තනිකර බලන්න පුළුවන් ඒක දාගත්තොත්. අපි දැන් මේම වීඩියෝ එකට ඒක බලන්න මම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන ඒක කරන්න ගමු කියලා. ඒකේ තොරතුරු මම පෙන්නන්නම්. අපි දැන් මේ වීඩියෝ එකට. ඔන්න ඉතින් අපි දැන් ගේම් එකට ආවා. දැන් ඔයාලා මුලින්ම කරන්න ඕනේ සෙටින් වලට යන්න එපා. දැන් අපි දැන් යන්න ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට. ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහින් බලන්න. ඔයාලට පෙන්නන්න වෙනස මම. දැන් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට. මම ආයෙසර මතක් කරන මේ පැනල් වලත් ෆයිල් වලත් මේ ෆ්‍රී ෆයර් එකෙම දීලා තියෙන ඔප්ෂන් එක දැන් මම පෙන්නන්නම්කො ටික් එකක් දාන්න විතරයි තියෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ. අපි ගමු පිස්ටල් එකක් හරි ඩෙසර්ට් ඊගල් එකක් හරි ගමුකෝ. ගමු ඩෙසර්ට් ඊගල්. ඩෙසර්ට් ඊගල් යයි. දෙකේ ෂොටියයි. හරි ඒ ටික අරන් යමු. දැන් පෙන්නන්න මේ නෝමල් මේ අර ටික් එක දාන්න නැතුව ගහද්දි මෙහෙම දැන් රෙඩ් දීලා බලන්න දැක්කනේ මෙහෙම නිකන් හෙඩක් ගිය දෙක පිස්ටල් එකෙන් වදින්න අන්න එකක් ගියා දැක්කද දැන් අපි ෂොටින් තේරුණානේ දැන් මම අරකට දාලා පෙන්නන්න දැන් අපිට කරන් තියෙන්නේ යන්න ඕනේ සෙටින් වලට සෙටින් වලට ගිහින් ඩිස්ප්ලේ යන්න. ඩිස්ප්ලේ වලට ගිහින් මේ තියෙනවා high fps කියලා. ඒකේ normal දාගන්න එපා. ඔයාලා low end device එක ගන්න මේ මැද තියෙන n chart දෙක n හදේ මොකක්ද දෙක ඔබන්නේ මැද තියෙන එකේ. මේ පොඩ්ඩක් හොඳ device එක ගන්න මේ high දාගන්න. high දාලා එනවා ඊට පස්සේ ඒක on කරන්න ඕනේ මේක. මේ off වෙලා තියෙන එක on කරන්න ඕනේ. ඊට පස්සේ හරි. දැන් මේ පේනද මේ හොඳ movement ඉනා මේ. නැක්කද ඒකේ හෝටින් කරගෙන අපිට ඕන තරම් කරගන්න පුළුවන්. තේරෙනවනේ වෙනස. ටික් එක දාගෙන ටික් එක නැක්කද මේ මම දැන් අතන්ට ගිහින් පෙන්නන්න. අර දුවන එනිමින්ට ගහමුකෝ. නැක්කද මේක තමයි මරු. ආ එන්නේ ගොළු කන්න පුළුවන් මේක. තේරෙන්නේ වෙනස් පොඩි වටේ කරකෙද්දි මේ. මංගාව මේ මේක දාන් ගහපු ගේම් ප්ලේ එකත් ඇති මම දාලා පෙන්නන්නම්කෝ. දැක්කම අටින් ගහන්න පුළුවන්. අටින් ගහන්න ඕනේ. දැක්කද? මේක වාසි. මේක දන්න කට්ටියට තියෙන මං ගෙනාවේ නොදන්න කට්ටියට. දන්න කට්ටිය ඉතින් බලන්න කොහෙන්ද දන්න ටිකක් අනිවාර්යයෙන් මේක දාගන්න. මේක මරු වාසි. දැක්කනේ ඔලු යනවා කෙලින්ම. නේද? ඔලු යන්නේ තමයි. ඉන්දරන් දුරම දෙකක් තුනක් නිකන් මේක මරු දැන් අපි යන්න ගේම් ප්ලේ එකක් කරන්න. මේක අනිවාර්යෙන් කරන්න. නැත්නම් මේ මරු BR match වලට දුර තියලා ස්කෝප් කරලා ගහන්න පුළුවන් මොනවද තේරෙන්නේ. පොඩ්ඩක් නෑ පොඩ්ඩක්. හැබැයි ටිකක් පුරුදු වෙන්න නම් දැන් මටත් තාම හරියට හුරුනේ. පොඩ්ඩක් හුරු වුණා නම් මේ ගතිය හරියනවා. මේ අංශක 360ටම කරගන්න පුළුවන් මම කිව්වේ. අන්න වෝල් එහෙම ගහන්න පුළුවන් එනිමිය පිටිපස්ස එනවා නම් දුවලකින් හැංගෙන්න පුළුවන් වෝල් එක හැලෙයි. මම දැන් පෙන්නන්නම් ගේම් ප්ලේ එකක් ඉන්නේ. ඔයාලට පොඩ්ඩක්. මට දුවන ඩිස්ටර්බ් මොඩ් දාගන්නම්.
ගේම් ප්ලේ එකක් බලන්න. තව එකක් පෙන්වන්න. යාට අතනින් ගන්නේ එනිමි දෙන්නේ. දැක්කද? මම ඒකයි කිව්වේ BR මිස් වල මරු කිව්වේ. අපි දැන් යමු ගේම් ප්ලේ කරේ. අපි යමු ගේම් ප්ලේ කරේ. මම පෙන්වන්න ඒක වෙනස. දවල්ට තේරෙනවා ඉතින් කොහොමද ඔලු යනවා මරුවට නිකන් ගහඩි අංශක උන්සට කර ගන්න බෑනේ. මාර විදියට ඔලු යන්නේ. දැක්කනේ? අපි එක්ක ලෝන් ඔෆ් එකක් ගහලා පෙන්නන්න. ඒක හරි වෙන්නේ. ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. ආන ලෝන් ඔෆ් එකක් දාලා දැන් මේ ටික් එක ඔන් කරගත්තා නම් හරි මුකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැක් වෙන්නේ නැහැ. බෑන් වෙන්නේ නැහැ. account එකක් පරිස්සම් පැනල් දාන් ගහන්න ඕනේ නැහැ. නිකන් මේ කෙලින් ගහගන්න බැරි වුන් වගේ. ආයින් කම්ම මේක දාගත්තා පස්සේ උඩට පොඩ්ඩක් බටන් එක උස්සන විතරයි තියෙන්නේ. ඔළුව යනවා ටින් ටින් ගා. දන්න කට්ටියටදී දන්නේ නැති කට්ටියට මම මේ කියන්නේ. ඒකින්ද ඔයාලා මේක ටග් ගාලා කරගන්න නැත්නම් අපරාධේ. ඔයාලා දන්නේ නැත්නම් මම සමහරවිට දන්නවත් ඇති දැන් ඒකයිලා ටිකක් කාලයක් මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා මේ මගේ පළවෙනි වීඩියෝ එක අනික channel එකේ පුළුවන් කට්ටිය subscribe කරන් channel එකට like එකක් මේ වීඩියෝ එක like එකක් දාලා share කරලා comment එකක් දාන්න යන්න මගේ උන් set එකෙන් මම තා ටික දවසකින් live ගේන්න එතකන් වීඩියෝස් ටිකක් දාගෙන යන්න දැන් කොහොමත් හෙට ලොල් එක එනවා හෙට කියන්නේ මම මේ වීඩියෝ එක දාද්දි කොහොමත් 20 වෙයි එදාට ලොල් එක එනවා ලොල් එක ස්පින් කරන එකත් ගේන්නම්කෝ මම ලොල් එක ස්පින් කරන එකත් ගෙනල්ලා අපි ඔහම වීඩියෝ ටිකක් දාගෙන යන්න ඒකින් දවුලක් ගන්න එපා මම වීඩියෝ දාන අනිවාර්යෙන් ෂෝට් උත් දාලා තින්නේ දැන් 3ක් ඒකින් බයෙන් දෙන්නේ මම වීඩියෝ දාන අනිවාර්යෙන් බලන කට්ටිය බලන්න මාත් එක්ක සෙට් වෙලා ඉන්නේ giveaway එහෙම ගේන්න channel එක subscriber 100 වුණාම 1000 එම් මං giveaways ගේන්නම්කෝ channel එකට subscriber 100යි වුණාම අපි මේ 100යි කියන්නේ 100 නිකන් 100 වුණාම 100යි කියන ලක්ෂණය මටත් තේරුණා 100 වුණාම අපි මේ Q&A එකක් ගේමු question and answers එක මම දාන්නම්කෝ මම දැන් post එකක් දාන්නම් ලොල් එක ගැන එහෙනම් අපි යමු loan of එක දැන් හරි අපි යමු loan of එක ගැන මම පැනල් දාන් ගහන්න ඕනේ නැහැ මෙහෙම ගහන එක ඇඟටත් ගුණයි account ban වෙන්නේ නැහැ දැක්කන් එකපාරේ
එකපාරට කියන්නේ පාරක් දෙකක් විතර ගැවුවා ඩවුන් වෙනත් ඇති මේක දාන් ගන්න එක වාසි okay Garina මේක නම් හොඳට කරලා තියෙනවා මගේ ගන්නේ ඉතින් පොඩ දාන්න නඩු දෙන්නේ නිකොල්ලෝ දැක්කනේ එළියලු එකපාර වදිනවා බලන්න වෙනස දෙන්නේ මටත් උඩුවක් ගියා තාම ඉතින් බොටා ඒක දන්නවනේ තාම කමන්නේ ඔයාලත් එක දාන්න කියලා බලන්න දැන් මොනවා කරන්නද කියලා මම වෙනම එකක් තිබුත් ඒකත් දාන්නවා එහෙනම් වීඩියෝ ක්‍රෙඩිට් කාඩ් එකක් දාලා දෙන්න. එහෙනම් මේ LOL එකේ ස්පින් කරන වීඩියෝ එක අනිවාර්යෙන් ගේනවා. එහෙනම් channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අදට මම යනවා. එහෙනම් ඔයාලට සුබ දවසක්. ජය වේවා. ගරීනගේ පිහිටයි.